ඇඟට කිසිම පණක් නැද්ද? හරිම මහන්සිද? කිසිම දෙයක් කරන්න හිතෙන්නේ නැද්ද? ඉතින් ඔබ මේ වගේ තත්ත්වකින් පසු වෙනවද? ඔබ පැණි රස ආහාර වලට වැඩිපුර කැමතිද? නිතරම කාබෝහයිඩ්‍රේට් බහුල ආහාර ගන්නවද? බත් වැඩිපුර කැවෙනවද? කේක් වර්ග, චෝටීස්, බීම වර්ග මේ වගේ දේවල් නිතරම පෙවෙනවද? ඒ වගේම ඔබ මධ්‍යසාර වැඩිපුර ගන්න කෙනෙක් නම් ඔබට ඇතිවෙන්න පුළුවන් විටමින් ඌනතාවයක් ගැන තමයි මම අද වැඩසටහනෙන් ඔබට සම්පූර්ණයෙන්ම පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන්නේ. B විටමින් සම්බන්ධව මම බොහෝ වැඩසටහන් කරලා තියෙනවා. B9 ෆෝලික් ඇසිඩ් සම්බන්ධව මම කරලා තියෙනවා. ඒ වගේම විටමින් B12 බෙලමින් සම්බන්ධව මම වැඩසටහන් කරලා තියෙනවා. ඒ වගේම මේ B විටමින් ගොඩකින් අපි බොහෝ දෙනෙක් නොදරුවත්වම පසු වෙන්න පුළුවන් විටමින් ඌනතාවයක් තමයි මේ තයමින් ඌනතාවය. ඒ කියන්නේ විටමින් B1 ඩෙෆිෂියන්සි සම්බන්ධව තමයි අද වැඩසටහනින් මම ඔයගොල්ලන්ට සම්පූර්ණයෙන්ම කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. මොකක්ද මේ තයමින් ඩෙෆිෂියන්සි කියන්නේ? කොහොමද මේක ඇති වෙන්නේ? මේක නැති කරගෙන අපි සාමාන්‍ය තත්ත්වයටපත් වෙන්න ගන්න පුළුවන් සප්ලිමන්ට් ගැනත් මම මේ වැඩසටහනින් ඔයගොල්ලන්ට පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා. අපි මුලින්ම බලමු මොකක්ද මේ B1 ඩෙෆිෂියන්සි කියන්නේ කියලා. ඔයගොල්ලෝ දන්නවා අපි ගන්න ආහාරවල අපි බොහෝ දෙනෙක් ගන්නේ බත්. හරිද? ඉතින් මෙන්න මේ කාබෝහයිඩ්‍රේට් ආහාර අවසානයේ ජීර්ණය වුණාට පස්සේපත් වෙන්නේ ග්ලූකෝස් බවට. මේ ග්ලූකෝස් අපේ රුධිරයට ආවට මේ ග්ලූකෝස් වලින් අපිට හරියට වැඩක් කරගන්න බෑ. මොකද මේවා ශක්තිය බවට පරිවර්තනය කරන්න ඕනේ. ATP බවට මේ ග්ලූකෝස් පරිවර්තනය කරන්න ඕනේ. මේක කරන්නේ සෛල ඇතුලේදී. එතකොට මේක සංකීර්ණ ක්‍රියාවලියකට ලක් වෙනවා. අපි මේක හඳුන්වනවා ගොඩක් ජීව විද්‍යාව කරන කට්ටිය දන්නවා මේ ග්ලයිකොලිසිස් සහ ක්‍රෙබ්ස් චක්‍රය කියන මේ ක්‍රියාවලිය දෙකෙන් තමයි මේ ATP නිෂ්පාදනය වීම සිද්ධ වෙන්නේ. එතකොට මේ ග්ලූකෝස් ග්ලයිකොලිසියේදී මේ පයිරුවේට් කියන අණු බවට පත් වෙනවා. මම සරලව පැහැදිලි කරන්න මේ පයිරුවේට් ග්ලයිකොලිසිය ක්‍රියාවලිය අවසන් වෙලා ක්‍රෙබ්ස් චක්‍රයට ගමන් කරන්නේ මේ ඇසිටයිල් කොඑන්සයිම් A බවට පත් වෙලා. එතකොට මෙන්න මේ පයිරුවේට් ඇසිටයිල් කොඑන්සයිම් A බවට පත් කරන්න අවශ්‍ය වෙනවා එන්සයිමයක් පයිරුවේට් ඩීහයිඩ්‍රජනේස් කියලා එන්සයිමයක්. අපි මේක PDH කියලා කියනවා. එතකොට මෙන්න මේ එන්සයිමේ ක්‍රියාත්මක වෙන්න අවශ්‍ය කෝෆැක්ටර් එකක් උත්ප්‍රේරකයක් තමයි මේ තයිමින් පයිරුෆොස්ෆේට් කියලා කියන්නේ. TPP කියලා අපි මේක හඳුන්වනවා. එතකොට මේ B1 වලින් හැදෙන මේ TPP ඕන වෙනවා පයිරුවේට් ඇසිටයිල් කොඑන්සයිම් A බවට පරිවර්තනය කරන්න. මේ ග්ලූකෝස් ATP බවට පරිවර්තනය කරන ක්‍රියාවලියේදී බොහෝමයක් එන්සයිම වල ක්‍රියාකාරීත්වය සඳහා විශේෂයෙන්ම මේ KGDH කියන එන්සයිමය ඇල්ෆා කීටෝ ග්ලූටාරේට් ඩීහයිඩ්‍රජනේස් කියන එන්සයිමය ඒ වගේම ට්‍රාන්ස්කැටලේස් වැනි එන්සයිම වල ක්‍රියාකාරීත්වය සඳහා අවශ්‍ය කෝෆැක්ටර් එකක් තමයි මේ B1 හෙවත් තයිමින් කියලා කියන්නේ. හරිද? ඒ අනුව අපිට පැහැදිලි වෙනවා අපි වැඩිපුර කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණයක් ගන්නකොට අපේ ඇඟ ඇතුලේ මේ B1 ප්‍රමාණය සීඝ්‍රයෙන් පහළට යනවා. ඔබ සීනි අධික ආහාර වැඩිපුර ගන්නවා නම් ඔබ පැණි රස දේවල් වැඩිපුර කනවා නම් ඒ වගේම කාබෝහයිඩ්‍රේට් බහුල ආහාර නිතරම වගේ ගන්නනවා නම් පාන් පිරිපහදු කරන ලද පිටි වර්ග වලින් හදපු ආහාර මෙන්න මේ වගේ දේවල් වැඩිපුර ගන්නවා නම් අනිවාර්යයෙන්ම නොදැනුවත්වම ඔබ මේ B1 ඩෙෆිෂියන්සි තත්ත්වෙන්නේ. කියන්නේ මේ B1 ඌනතාවයෙන් පසු වෙන්න පුළුවන්. තයිමින් ඌනතාවයෙන් පසු වෙන්න පුළුවන්. ඒතර මේක තියෙනකොට අපිට ඇති වෙන්න පුළුවන් ලක්ෂණ ගත්තොත් එහෙම සාමාන්‍ය ලක්ෂණ අපි මුලින්ම කතා කරමු. අධික තෙහෙට්ටුවක් ඇඟට ඇති වෙන්න පුළුවන්. මානසික ව්‍යාකූලතාවයක් නිර්මාණය වෙන්න පුළුවන්. මොකද මේක ඍජුවම අපේ ස්නායු පද්ධතියට බලපානවා මේ තයිමින් ඌනතාවය. ඒ වගේම කම්මැලිකම ඇති වෙන්න පුළුවන්. අත්පා හිරිවැටීමේ තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. දැන් ඕගොල්ලෝ අත්පා හිරිවැටීමේ තත්ත්වයකින් දීර්ඝ කාලීනව පීඩා විඳිනවා නම් නොදැනුවත්වම ඔබ මේ B1 ඩෙෆිෂියන්සි තත්ත්වයෙන් ඉන්න පුළුවන්. ඒ වගේම අත්පා වේදනා තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. මේක මුල් අවස්ථාවේදී ඇතිවන ලක්ෂණ. මේක ටිකක් දරුණු තත්ත්වයකට පත් වෙනකොට ඇති වෙන්න පුළුවන් රෝග තත්ත්වයක් තියෙනවා. මේ රෝගයේ නම ඇති වෙන්න අපේ රටෙත් සම්බන්ධතාවයක් තියෙනවා. මේ රෝගය තමයි බැරිබැරියාව. ඒතකොට මේ බැරිබැරියාව කියන ලෙඩේ ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදන්න පුළුවන්. ඩ්‍රයි බෙරිබෙරි සහ වෙට් බෙරිබෙරි කියලා. ඒතකොට මෙන්න මේ බැරිබැරියාව කියන ලෙඩේ ඔයගලන්ට හොයලා බලන්න පුළුවන් Google එකේ කොහොමද මේ බෙරිබෙරි කියන ඩිසීස් එකට නම වැටුනේ කියලා. හරිද? ඒකෙන් ඔයගලන්ට දැනගන්න පුළුවන්. එතකොට ඒ කාලේ يعني 19 වන සියවසේ මුල් භාගයේදී සිලෝන් ආමියකේ හිටපු සෝල්ජර්ස්ලාට ඒ වගේම බ්‍රිටිෂ් ආමියකේ හිටපු සෝල්ජර්ස්ලාට හැදිලා තියෙනවා මේ බෙරිබෙරියාව කියන ලෙඩේ. මේ ලෙඩේ හැදෙන්න ප්‍රධාන හේතු විදිහට ඔවුන් හොයාගෙන තියෙන්නේ ඔවුන්ට ආහාරය සඳහා දීලා තියෙන්නේ සම්පූර්ණයෙන්ම අර සුදු හාල් තමයි ආහාරයට දීලා තියෙන්නේ. ඒතකොට මේ සුදු හාල් නිසා තමයි අධික කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණයක් පිරිපහදු කරන ලද පිටි ප්‍රමාණයක් ඇඟට ඇතුල් වීම නිසා තමයි ඔවුන්ට මේ B1 ඌනතාවයක් ඇති වෙලා මේ බෙරිබෙරි කියන ලෙඩේ ඇති වෙලා තියෙන්නේ. ඒතකොට මේකෙදි
ඩ්‍රයි බෙරිබෙරි කියන තත්ත්වෙදී ඇති වෙන්න පුළුවන් වත්පා හිරිවැටීමේ තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම දැවිල්ල ගතියක් ඇති වෙන්න පුළුවන්. ෆුඩ් ඩ්‍රොප් ආද අක්‍රිය තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. ෆුඩ් ඩ්‍රොප් එකක් එන්න පුළුවන්. ඒ වගේම වෙට් බෙරිබෙරි කියන තත්ත්වයේදී මේක ස්නායු පද්ධතියට ඉතාමත් තදින් මේ B1 ඌනතාවය ඇති වුණාම තමයි මෙන්න මේ තත්ත්වයන් ඇති වෙන්නේ. heart failures එන්න පුළුවන්. කියන්නේ අපේ හෘද වස්තුවේ ක්‍රියාකාරීත්වය සම්පූර්ණයෙන්ම අතර වෙන්න පුළුවන්. shortness of breath. ඒ කියන්නේ හුස්ම ගැනීමේ අපහසුතාවයක් එන්න පුළුවන්. අධික පල්ස් රේට් එකක් ට්‍රැචිකාඩියා එකක් එන්න පුළුවන්. ඉදිමීමේ තත්ත්වයන් ඇඟේ යම් යම් ස්ථාන විශේෂයෙන් පාද වගේ තැන් ඉදිමිලා තියෙන්න පුළුවන්. හරිද? මේ වෙඩ් බෙරිබෙරි කියන තත්ත්වෙයි. එතකොට මෙන්න මේ වගේ රෝගාබාධයක් ඇති වෙන්න පුළුවන් ඔබ තයිමින් ඌනතාවයකින් පසු වෙනකොට. තවත් දරුණු තත්ත්වයට පත් වෙනකොට මේ වර්නිකේ කෝසාකොෆ් කියන සින්ඩ්‍රෝම් එක ඕගොල්ලන්ට ඇති වෙන්න පුළුවන්. මේකෙදී ස්නායු පද්ධතියට ඉතාමත් තදින් මේ තයිමින් ඌනතාවය හැදිලා කන්ෆියුෂන් එක කියන්නේ අධික ව්‍යාකූල තත්ත්වයක් ඒ වගේම සයිකෝසිස් එකක්. අපි කියනවා මානසික ව්‍යාකූල තත්ත්වයන් නිර්මාණය වෙන්න පුළුවන්. නොදැනුවත්වම අපි බොහෝ දෙනෙක් මේ B1 ඌනතාවයෙන් පසු වෙන්න පුළුවන්. අපේ ගොඩක් කල් දුක් විඳින රෝගාබාධ වලට මේ අත්පා හිරිවැටීම් මේ වේදනා දීම් වගේ තත්ත්වයන් වලට ප්‍රධාන හේතුවක් වෙන්න පුළුවන්. බොහෝ වෙලාවට අපේ ප්‍රධාන ආහාරය වෙන්නේ බත්. එතකොට බත් තමයි අපි වැඩිපුරම ගන්න. ඒ වගේම ඉන්දියාප්ප, කොත්තු, ඒ වගේම පිට්ටු මෙන්න මේ වගේ පිටි වලින් හදන ආහාර තමයි අපේ ආහාර රටාවේ වැඩිපුරම තියෙන්නේ. එතකොට මේ B1 කියන ඌනතාවයෙන් බොහෝ දෙනෙක් පසු වෙන්න පුළුවන්. ඒ වගේම ඔයගොල්ලෝ දැනගන්න ඕනේ මේ B1 සම්බන්ධව මෙන්න මේ කරුණු. මේක ජල ද්‍රාව්‍ය විටමින් එකක්. දිනකට අවශ්‍ය ප්‍රමාණය විදියට හඳුන්වන්න පුළුවන් මිලිග්‍රෑම් 1.5 දෙකත් අතර ප්‍රමාණයක් තමයි අපේ recommended daily allowance එක විදියට දක්වලා තියෙන්නේ. ප්‍රශ්නය තමයි මේ B1 අපිට ඇඟ ඇතුලේ ගබඩා කරගෙන තියාගන්න බෑ. ලොකු ප්‍රමාණයක්. මොකද මේක ජල ද්‍රාව්‍ය විටමින් එකක්. ඒතකොට අපේ මුත්‍රා හරහා මේක ඉතාමත් ඉක්මනින් ඉවත් වෙලා යනවා. ඒතකොට මේ B1 අපේ ඇඟට ලබා ගන්න හොඳම විදිය තමයි සම්පූර්ණයෙන්ම සුද්ධ කරන ලද හාල් ආහාරයට ගන්න නැතුව තම්බපු හාල්, ඒ වගේම රතු හාල්, අර නිවුඩ්ඩත් එක්ක කුරුට්ටත් එක්ක තියෙන හාල් ආහාරයට ගන්න පුළුවන් නම් ඉතාමත්ම හොඳයි. ඒ වගේම නට්ස් වර්ග, සීඩ්ස් වර්ග, ඇට වර්ග වල මේක තියෙනවා අපිට යම් ප්‍රමාණයක් ඇට වර්ග හරහා ලබා ගන්න පුළුවන්. ඒ වගේම රනිල කුලයේ භෝග, කියන්නේ කඩල, කව්පි, මුං ඇට මේ වගේ ධාන්‍ය වර්ග වලින් අපිට මේ B1 ලබා ගන්න පුළුවන්. තම්බපු එළවලු වලින් ලබා ගන්න පුළුවන්. කියන්නේ ගොඩ වේලාවක් තම්බන එළවලු නෙමෙයි, සාමාන්‍යයෙන් තම්බලා ආහාරයට ගන්න එළවලු වලින් මේක ගන්න පුළුවන්. ඒ වගේම වැඩිපුරම අපිට B1 ගන්න පුළුවන් මස්, මාළු, බිත්තර හරහා අපිට මේ B1 ලබා ගන්න පුළුවන්. මස් වලිනුත් වැඩිපුරම B1 අන්තර්ගත වෙන්නේ ඌරු මස් වල. හරිද? ඉතින් මෙන්න මේ හරහා අපිට විටමින් B1 ලබා ගන්න පුළුවන්. හැබැයි උයනකොට කරන එක වැරද්දක් නිසා මේ B1 ප්‍රමාණය, මේ විටමින් අපිට ලැබෙන්නේ නැති වෙනවා මේ හාල් වලින් ලැබෙන විටමින්. ගොඩක් වෙලාවට මේ හාල් උයනකොට 4-5 වතාවක් හොදලා හොඳින් හොදලා උයන්න අරගන්නේ. එහෙම කරන්නේ නැතුව සෙමෙන් එකපාරක් හෝ දෙපාරක් මේ හාල් හොදලා ඉවර වෙලා බත් එක පැහෙන්න අවශ්‍ය ප්‍රමාණයට විතරක් වතුර තියලා අර පෙරන්න තියාගන්නේ නැතුව අවශ්‍ය ප්‍රමාණයට විතරක් වතුර තියලා මේ බත් එක පිස ගන්නවා නම් අපිට මේකේ තියෙන මේ පෝෂක ප්‍රමාණය ඉතාමත් හොඳින් අපිට ලබා ගන්න පුළුවන්. ඕගොල්ලන්ට විටමින් B කියන දේ ඇඟට අවශ්‍යයි විශේෂයෙන්ම ශක්තිය නිෂ්පාදනය කර ගැනීම සඳහා. දැන් ගොඩ දිනෙක අම්මැලි ගතියෙන්, අලස ගතියෙන් පසු වෙනවා නම් මේ B1 යම් ඌනතා තත්වයකින් ඔබ ඉන්න පුළුවන්. ඉස්සරහට අපි කරන්න හිතන් ඉන්නවා no sugar challenge එකක්. ඉස්සරහට මම හදලා තියෙන වැඩසටහන් මේ no sugar challenge එකක් අපි පටන් ගන්නවා දින 21ක. ඊට පස්සේ අපි intermittent fasting වලට යනවා. ඒතකොට මෙන්න මේ තත්ත්වයන් වලදී ඔබේ ඇඟට යම් පණ නැති ගතියක් එන්න පුළුවන් මුල් අවස්ථාවේදී. මොකද මේක ඇඟට හුරු වෙනකන්. ඒතකොට එන්නේ මේ තත්ත්වෙදී ඔබට මම මේ කියන දේවල් ලබා ගන්න පුළුවන් විටමින් B1 සහ B විටමින් අනිකුත් B විටමින් ඇඟට ලබා ගන්න පුළුවන් මේ ආහාර හරහා. නියුට්‍රිෂනල් ඊස්ට් වල ඔබට මේ B විටමින් ඉතාමත් හොඳින් ඇඟට ලබා ගන්න පුළුවන් ආහාරයක්. ඒතකොට මේක ආහාර වලට එකතු කරගන්න පුළුවන්. ඔබ සලාදයකට එහෙම නැත්නම් ඔබ ගන්න ඕනම ආහාරයකට මේ නියුට්‍රිෂනල් ඊස්ට් යොදා ගන්න පුළුවන්. චීස් රසක් තියෙන්නේ. ඒ වගේම මාමයිට් හරහා ඔබට පුළුවන් මේ B විටමින් ඇඟට ලබා ගන්න සප්ලිමන්ට් එකක් විදියට ආහාර අතිරේකයක් විදියට ඔයගලන්ට ගන්න පුළුවන් මේ බෙන්ෆොටමයින් කියන සප්ලිමන්ට් එක. මේ බෙන්ෆොටමයින් හදලා තියෙන්නේ මම ඔයගලන්ට කිව්වා මේ B1 කියන්නේ තයිමින් ඇවිල්ලා water soluble ජල ද්‍රාව්‍ය විටමින් එකක්. ඒතකොට මේක ලේසි නෑ ඇඟට උරා ගන්න ඇඟේ තියාගන්න. ඒතකොට මේ தත්ත්වයට විසඳුමක් විදියට තමයි
මේද ද්‍රාව්‍ය තයිමින් ප්‍රභේදයක් විදියට මේ බෙන්ෆොටමයින් නිර්මාණය කරලා තියෙන්නේ. එතකොට මේක මේද ද්‍රාව්‍ය සප්ලිමන්ට් එකක්. එතකොට මේක ගන්නකොට ආහාර අරගෙන ආහාර වේලත් සමගම වගේ තමයි මේක ගන්න ඕනේ. මොකද එතකොට තමයි මේක ඊටමත් හොඳින් ශරීරයට උරාගන්නේ. එතකොට මේ බෙන්ෆොටමයින් වලින් අපිට සාමාන්‍යයෙන් අපි විටමින් B පෙත්තකින් ලබා ගන්න ප්‍රමාණයට වඩා 5 ගුණයකින් අපේ ශරීරයට විටමින් B1 හෙවත් මේ තයමින් ලබා ගන්න පුළුවන්. ඕනම කෙනෙක්ට ලබා ගන්න පුළුවන් සප්ලිමන්ට් එකක් විදියට මේක වෛද්‍යවරයෙක්ගේ නිර්දේශයක් අවශ්‍ය නැහැ. කැමති කෙනෙක්ට මේක ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් මේක ගන්න ක්‍රමය තමයි මිලිග්‍රෑම් 300ක් උදේ සහ රෑ ඔයගලන්ට ගන්න පුළුවන්. කියන්නේ දවසට දෙපාරක් උපරිමයේ මිලිග්‍රෑම් 600ක් පමණ ගන්න පුළුවන්. හැබැයි ඔබ දියවැඩියා තත්ත්වකින් පසු වෙලා මෙට්ෆෝමින් වගේ ಔಷධයක් ගන්න කෙනෙක් නම් ඔබ බෙන්ෆොටමයින් ගන්න කලින් අනිවාර්යයෙන්ම වෛද්‍යවරයෙක් හරහා ඔබේ මාත්‍රාව දැනගත යුතුයි. ඒ වගේම ඕනම සප්ලිමන්ට් එකක් ගන්න කලින් ඔබ යම් රෝගාබාධ තත්ත්වයක් තියෙනවා නම් වෛද්‍යවරයෙක් හරහා මේ සප්ලිමන්ට් ලබා ගැනීමට යොමු වෙන එක සුදුසුයි. හරිද? ඉතින් ඔන්න ඔය විදිහට තමයි මට අද ඕගොල්ලන්ට මේ B1 ඌනතාවය සම්බන්ධව දැනුවත් කරන්න අවශ්‍ය වෙන. එහෙනම් මම හිතනවා ඔබ මේ සම්බන්ධව දැනගන්න ඇති කියලා. මේ වගේ ඔබේ ජීවිතේට වැදගත් තවත් සෞඛ්‍ය වැඩසටහනකින් අපි ඊළඟ දවසෙත් හම්බෙමු.